ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මම මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදර දවල්ට හදපු කෑම වේල ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලම බලන්නකෝ මේ මෙනු එක කොයිතරම් දුරට ගැලපෙනවද කියලා. ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ රතු කැකුළු බත්. රතු කැකුළු බත් වලින් දුම් දානවා. උණු උණුවේ බාපු ගමන්ම තමයි මම කන්න පටන් ගත්තේ. ඊළඟට අපේ ගෙදර කවදාවත් වරදින්නේ නැති පරිප්පුව. මොකද අපේ චූටි පුතා පරිප්පු කන්න ගොඩක් ආසයිනේ. ඒ නිසා එයාට හැමදාම පරිප්පු හදනවා. ඊළඟට මේ තියෙන්නේ අපේ ගෙදර අපි හදාගත්ත හතු. වගාවුර ගෙනහල්ලා ඒවයින් තමයි මේ හතු ටික හදාගත්තේ. ඊළඟට තියෙන්නේ ගොටුකොළ සම්බෝල. මේ ගොටුකොළත් ඉතින් අපේවත් ඒවම තමයි. එහෙනම් ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් ඔයාලත් හදන එකට එකක් ගැලපෙන කෑම වේල් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් තවත් අලුත් කෑම වේලක් එක්ක තවත් ගැලපෙන කෑම වේලක් එක්ක ඔයාලව හම්බ වෙනකන් ආයුබෝවන් ගිහින් එන්නම්. බයි. බයි. ගිහින් එන්නම්.